ළමයි 33 වෙනි ගාන බලමු. හරි මේක කියන්නේ ජලය ග්‍රෑම් 100කුයි අයිස් ග්‍රෑම් 100කුයි තියෙනවා. ජලය සෙල්සියස් 30 අයිස් 10 තියෙන්නේ. හරිද? ජලයේ විශිෂ්ට අවදාරතාව අයිස් වල විශිෂ්ට අවදාරතාව දීලා තිනවා. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය දීලා තිනවා. ඒ කියන්නේ අයිස් ද්‍රව්‍ය අයිස් ජලය බවට පත් වෙනකොට ද්‍රව හරිද? මේ ඝන අවස්ථාව තියෙන එක පත් වෙනකොට කිලෝග්‍රෑම් එකක් සාධාරණ ශක්තිය තමයි මේ. හරිද? පැහැදිලිද? ඔන්න ඔය දත්තර එක දීලා තියෙනවා. අපෙන් අහන සමතුලිත උෂ්ණත්වය කීයද කියලා. හරි. අපි ඉස්සෙල්ලාම බලමු එකම ස්කන්ධය තියෙන දෙන්නගෙම ග්‍රෑම් 100 ගානේ. හරිද? දෙන්නම ග්‍රෑම් 100යි. හරි. ඒතර මෙයාගේ උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වය වැඩි එක්කෙනෙක් අඩු එක්කෙනෙක් දැන් මම අඩු එක්කෙනා වැඩි වෙන්න ඕනේ වැඩි එක්කෙනා අඩු වෙන්න ඕනේ. හරිද? දැන් අපි හිතමු මෙන්න මේ වගේ මට්ටමක නවතිනවා කියලා. ඒ කියන්නේ අයිස් එනවා මේ අවස්ථාවට ජලය එනවා මේ අවස්ථාවට කියලා. හරිද? ඒ කියන්නේ මේක බිඳුවට වඩා විශාල අවස්ථාවක් අපි හිතන්නකෝ ඉස්සෙල්ලාම. හරිද? ඔහොම එන්න නම් ජලය මෙතන ඉඳන් මෙතෙන්ට එන්න නම් ජලය මුකුත් අවස්ථා විපර්යාසයක් වෙන්නේ නැහැ. ජලය උෂ්ණත්ව විපර්යාසයක් විතරයි වෙන්නේ මෙතෙන්ට. හරිද? ජලය උෂ්ණත්ව විපර්යාසයක් නම් වෙන්නේ ඒලා යා පිට කරන තාපය. මෙයා මෙතන ඉඳන් උෂ්ණත්වය අඩු වෙනකොට යා තාපය පිට කරනවා. මෙයා උෂ්ණත්වය වැඩි වෙනකොට උෂ්ණ තාපය උරා ගන්නවා. හරිද? එතකොට මේක අපි ලියන්න අපේ mc θ. m 13 බෙල කිලෝග්‍රෑම් කරා c කියන්නේ 413යි. θ උෂ්ණත්වය මෙතන ඉඳන් මෙතෙන්ට. හරිද? 30 ඍණ θ කියලා උෂ්ණත්වයකට එන්නේ. හරිද? මේක මොකද වෙන්නේ? මෙයා මෙතෙන්ට මේ ඍණ 10 ඉඳන් θ උෂ්ණත්වයකට එනවා කියන්නේ මෙතන වෙන දේවල් ටික මොකද්ද බලමු. ඉස්සලා මේ අයිස් කියන එක ඍණ 10 අයිස්. එකපාර මේ θ උෂ්ණත්වයේ ජල වෙනවද නැහැ. ඒක ඉස්සලා මොකද වෙන්නේ? ඒ අයිස් වල බිඳුවේ අයිස් වලට එන්න ඕනේ. හරිද? ඉස්සලම මෙයා මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට එන්න ඕනේ අයිස් අවස්ථාවට. තමයි. අවස්ථා විපර්යාසයක් උන්නේ නැහැ. මෙතන ඉඳන් මෙතන උෂ්ණත්ව විපර්යාසයක් වෙනවා. උෂ්ණත්ව විපර්යාසය. හරිද? ඔක උෂ්ණත්ව විපර්යාසය නම් මොකද්ද ගන්න ඕනේ? උෂ්ණත්ව විපර්යාසය නම් කිව්සම mc θ කියන එක. හරිද? කියන්නේ උෂ්ණත්ව විපර්යාසයක පිට වෙන හෝ අවශෝෂණය තාප ප්‍රමාණය ස්කන්ධය තාප පදාර්ථය වලින් උෂ්ණත්ව වෙනස. අවස්ථා විපර්යාසය නම් q සමානයි ml. අවශෝෂණය කරපු හෝ පිට කරපු තාපය සමානයි ස්කන්ධය වලින් විශිෂ්ට ගුප්ත තාපය. හරිද? එතකොට මෙයා ඍණ 10 ඉඳන් එකපාර මේ θ උෂ්ණත්වය එන්නේ නැහැ. හරිද? එයා මොකද වෙන්නේ ඉස්සෙල්ලාම ඍණ 10 ඉඳන් ඍණ මේ බිඳුවේ අයිස් වලට එනවා. ඊට පස්සේ බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙනවා. හරිද? මෙතනදී මොකක්ද වෙන්නේ? උෂ්ණත්ව විපර්යාසයක් කරනවද? නෑ බිඳුව. මෙතනදී වෙන්නේ මොකද්ද? අවස්ථා විපර්යාසය. හරිද? බිඳුවේ ජලය මොකද වෙන්නේ? බිඳුවේ ජලය තමයි ඊට පස්සේ θ උෂ්ණත්වයේ ජලය බවට පත් වෙන්නේ. එතනදී අවස්ථා විපර්යාසයක් වෙන්නේ නැහැ. එතන වෙන්නේ මොකද්ද? උෂ්ණත්ව විපර්යාසය. හරිද? එහෙනම් මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට අයිස් ඍණ 10 ඉඳන් බිඳුවට යනකොට උෂ්ණත්ව විපර්යාසය නම් එයාගේ තාප හෝමාරෝපී කොහොමද mc θ වෙන්නේ. බිඳුවේ අයිස් බිඳුවේ ජල වෙනකොට අවස්ථා විපර්යාසයක් ඉන්න q සමාන ml එකෙන් හොයන්නේ. ආයෙත් මෙතන බිඳුවේ ජලය θ ජලය වෙනකොට උෂ්ණත්ව විපර්යාසයක් ඒක හොයන්නේ q සමාන mc θ. හරිද? පැහැදිලිද? එතකොට ඒක අනුව මෙන්න මේ කතාව අනුව අපි බලමු මේ අයිස් මෙන්න මේ වගේ අවස්ථාවකට ඉන්න කොච්චර තාපයක් උරා ගන්න ඕනද කියලා. හරිද? කොහොමද? මෙයා මෙතෙන්ට අවශ්‍ය ශක්තිය ml. ස්කන්ධය ග්‍රෑම් 100යි. ඒ කියන්නේ 10 3න් වැඩි කරා mc කියන්නේ දෙක වැඩි කිරීම 10 3යි. mc θ උෂ්ණත්වය වෙනස කීයද? එතන මෙතන ඍණ 10 බිඳුවයි මේ 10යි නේද?
මේ දෙක අතර වෙනස 10.4 වෙනස 10යි. ඒතර මේ කැපුණාම 2000 ජූල්. එයා මෙතන දැන් එන්න මේ දැන් මේ අවස්ථාවේ දැන් මේ අවස්ථාවට එන්න ජූල් 2000ක් වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ මෙන්න මෙතනදී ශක්තිය ජූල් 2000ක් යාර ඕනේ. ඊට පස්සේ බිඳුවේ ජල වෙන අවස්ථා විපර්යාසයක් වෙන. අවස්ථා විපර්යාසයක් නම් කොහොමද යන්නේ? Q = ml. හරිද? m කියන්නේ කීයද? ග්‍රෑම් 100යි. දැන් කිලෝග්‍රෑම් කරා 1000න්. ml l කියන එක අපිට දීලා තිබ්බා 3.10 5යි. ඒතර පේනවද? ඒතර කොච්චරක් වෙනවද? 3.4ක් වෙනවා නේද? මෙතන 2000 මෙතන 30000ක් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ජූල් 30000ක් ඕනේ. හරිද? මේක 2000යි. හරිද? ඔන්න මෙතන තමයි වැදගත් තර්කය එන්නේ. මෙතන මෙතෙන්ට එතන අවස්ථාව විපර්යාස වුණා. එතන මෙතෙන්ට යන්න ඉන්නේ දැන් ජලය. අයිස්. යා මෙතෙන්ට උෂ්ණත්වයෙන් ඒ උෂ්ණත්වයේ අවස්ථාව විපර්යාස වුණා. එතන මෙතෙන්ට එන්නේ. හරිද? දැන් මෙයා මෙතෙන්ට එනවා. හරිද? එතන මේ 0.34 ගන්නේ. උදාහරණයක් අපි තුමු නිකන් ලේසියට අපි තුමු මෙතන සෙල්සියස් අංශක 5යි කියලා. හරිද? එතන 5යි නම් 30 රින අපි මේ අගේ බලමු නිකන් දල්ල වශයෙන්. 30 රින 5 25යි. හරිද? එතන මේකට මේ කැපුණාම 4ක් 400ක් 25. දහදාහයි ජූල් නේද? එතන 10000 ජූල්. හරිද? එයා උදාහරණ 30 ඉඳන් බිඳුවට આવත් එයා ජූල් 10000ක් පිට කරනවා. ඒතර අයිස් මෙතන මෙතෙන්ට එනවනම් කොච්චර ශක්තියක් ඕනද? ඒ මේ අවස්ථාවට යන්නේ නැතුව ඍණ 10 ඉඳන් බිඳුවේ අයිස් හැල බිඳුවේ ජලය වෙනකොටම කීයක් ඕනද? 32000ක් ඕනේ. ඒ කියන්නේ එයා මෙතන බිඳුවේ ඉන්නකොට මෙයාට ජූල් 32000ක් ඕනේ. හරිද? ඒතර 30000ක් ඕන නම් මෙයාට දෙන්න පුළුවන්ද මේ හරියට ඇවිල්ලා? බෑ. 5කට විතර ආවත් එයාට දෙන්න පුළුවන් 10000යි. අපි දැන් බිඳුවට ආවා කියලා. ඒ කියන්නේ මෙයා උදාහරණයක් පහෙන් නවතින්න නැතුව මෙතන බිඳුවට ආවා කියලා දැන්. එතකොට කීයද? එතකොට මේක බිඳුව දැම්මා 30 රින බිඳුව 30යි. එතකොට කීයද මේක කැපුණාම RC වැඩි කිරීම 30. එතකොට 1200යි. 12000යි. ජූල්. හරිද? ජූල් 12000. ඒ කියන්නේ මෙතෙන්ටම ආවත් 30 ජලය බිඳුවේ ජලය වුණත් යාට දෙන්න පුළුවන් ජූල් 12000යි. හැබැයි මේ අයිස් මෙතන බිඳුවේ අවස්ථාවට එන ජූල් 2000යි. එතනින් පස්සේ අවස්ථාව විපර්යාස වෙන්න ජූල් 30000ක් ඕනේ. එහෙනම් දැන් මෙයාට මෙතෙන්ට දෙන්න පුළුවන් 12000යි උඩරිමයෙන්. ඒ 12000න් එයා 12000ක් දෙනකොට මෙතන වෙන්න පුළුවන් දේවල් ටික මොකද්ද? එහෙනම් ඉස්සෙල්ලාම මේ 12000 දෙනකොට මෙයාට දෙන්න මේ කට්ටියට දෙන්න පුළුවන් උඩරිම මේ පැත්තට එනකම් ජූල් 12000යි. 12000ක් දෙනකොට මෙතන හිටපු අයිස් ටිකට ග්‍රෑම් 100ට වෙන්න පුළුවන් ඉස්සෙල්ලාම ඒ 12000 2000ක් අරගෙන යා බිඳුව අයිස් බවට එන්න පුළුවන්. ඍණ 10 ඉඳන් බිඳුව අයිස් වෙලා තව 30000ක් වුණ සම්පූර්ණයෙන්ම ජලය වෙන්න නම්. හැබැයි 30000ක් නෑ තාම. තව ඉතුරු කීයද? 12000න් 2000ක් ගියාම තව 10000යි තියෙන්නේ. එහෙනම් මේ අයිස් වලින් බිඳුවේ ජලය බවට පත් වෙන්න 30000ක් ඕන. නමුත් 10000 ඉතුරු. එහෙනම් මේ තියෙන ස්කන්ධයෙන් ග්‍රෑම් 100න් ඔක්කොම ජලය බවට පත් වෙන්න බෑ. හරිද? මේ ග්‍රෑම් 100න් හරිද 30000ක් ඕන. හැබැයි 10000යි තියෙන ඉතුරු. මේකෙන් බැලන්ස් එක මේක අඩු කරාම තව ඉතිරිය 10000යි. 30000ක් ඕන 10000ක් නම් හම්බෙන්නේ ග්‍රෑම් 100ම විතර ජලය බවට පත් වෙන්න බෑ. ඒකෙන් තුනෙන් එකක්. ඒ කියන්නේ ග්‍රෑම් 33ක් ජලය බවට පත් වෙනවා. ඉතුරු ග්‍රෑම් ටික මොකද වෙන්නේ? මේක 66. ඉතුරු ග්‍රෑම් 60.6. ඉතින් 33.3. හරිද? 66.6 අයිස් ඉදිරියම ඉන්නවා. එහෙනම් ඔයගොල්ලන් පැහැදිලිද? මෙන්න මෙතන තියෙන ජලය මෙතෙන්ට එනවා. ඒතර අවසානයේ මෙන්න මේ වගේ තැනකට ජලය එනවා. මෙතන තියෙන අයිස් මොකද වෙන්නේ? අයිසුත් සම්පූර්ණයෙන්ම අයිස් ජලය බවට පත් වෙන්නේ නැහැ. මෙතන අයිස් වලින් ග්‍රෑම් 66.6ක් ඉතුරු වෙනවා. ඒකෙන් ග්‍රෑම් 33.3 ජලය බවට පත් වෙනවා. මෙතෙන් ග්‍රෑම් 100ක් එනවා තව. හරිද? ඊට පස්සේ දැන් මෙතන උෂ්ණත්වය තව මෙයාට තව පල්ලෙහාට යන්න බෑනේ. එයා පල්ලෙහාට ගිහලා මෙයාට අවශ්‍ය උෂ්ණත්වය දෙන්න බෑ. මොකද උෂ්ණත්වය වැඩි තැනකින් අඩු තැනට ගලන මිසක්
අඩු තැන වැඩි තැනට යන්නේ නැහැ. බිඳුවෙන් පස්සේ එයා තව යටට ගිහලා මේ අයිස්ට දෙන්න බෑ. ඒ කියන්නේ මේ ජලය මෙතනින් තව පල්ලෙහාට ගිහලා ඍණ ගානක් වෙලා ඒ පිට වෙන ශක්තිය මෙයාට අයිස් වලට දෙන්න බෑ. යාට ද්‍රව වෙන්න. එහෙම වෙන්න බෑ. තාපේ හුවමාරු වෙන්න බෑ එහෙම. හරිද? උෂ්ණත්වය වැඩි තැන ඉඳන් අඩු තැනට තමයි යන්නේ. එහෙනම් මේකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? මෙතන ජලය බිඳුවේ ජලය ධන බිඳුවේ අයිස් කියන අවස්ථාව වෙන්නේ. බිඳුවේ ජලය 133ක් වෙනවා. ධන අයිස් ග්‍රෑම් 66ක් වෙනවා. එන අවසාන උෂ්ණත්වය බිඳුවේ සෙල්සියස්. හරි ඒක තේරෙනවද? මෙතන සෙල්සියස් මොකද බිඳුව පිටේදී එහා මෙහා යන්නේ දැන් නැහැ. මෙයා මෙහෙ බිඳුව දක්වා මෙයා මෙහෙ බිඳුව දක්වා වැඩි වුණා. අඩු වෙනවා මෙහෙ මෙයා වැඩි වෙනවා. වැඩිලා එතනින් පස්සේ සමාන වෙනවා. එහෙනම් සෙල්සියස් අංශක බිඳුව තමයි උත්තරේ. එහෙනම් උත්තරේ එහෙමයක් තියෙනවා මේකේ. දෙවෙනි එක.